එකෙන් ඔයාලට ලයිචස් account එකක් හදන විදිය මුලින් නම් කියලා දෙනවා. ඉතින් ලයිචස් account එකක් හදන්න නම් ඔයාලට අනිවාර්යෙන් තියෙන්න ඕනේ Gmail address එකක්. ඉතින් මුලින්ම බලමු ඔයාගේ ෆෝන් එකේ Gmail address එකක් තියෙනවද නැද්ද කියලා හොයාගන්න විදිය. ඒකට මුලින්ම කරන්න ඕනේ ඔයා සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් යන app එක. මම නම් සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් යන්නේ Google Chrome එකෙන්. ඒ app එක මුලින්ම open කරගන්න ඕනේ. ඊට පස්සේ එන මේ වගේ page එකකට තමයි මුලින්ම යන්නේ. හැබැයි ඔයා Chrome app එක එහෙම නැත්නම් ඔයා ඉන්ටර්නෙට් යන app එක open කරගත්තට පස්සේ මේ වගේ page එකක් නැත්නම් මෙතන උඩ තියෙනවා search bar එක. එතන google.com කියලා search කරන්න. ඊට පස්සේ මෙන්න මේ අර page එකම වැටෙනවා. මෙතනදී දකුණු පැත්තේ උඩ තියෙනවා sign in කියලා. ඔයාලගෙත් මෙහෙම sign in කියලා පෙන්නනවා නම් ඔයාට Gmail address එකක් නැහැ. ඒ කියන්නේ ලයිචස් account එකක් හදන්න නම් ඔයාට අලුතෙන් Gmail address එකක් හදන්න ඕනේ. ඔයා google.com site එකට ගියාට පස්සේ මේ දකුණු පැත්තේ උඩින් තියෙන මෙන්න මෙතන කලින් තිබ්බේ sign in කියලානේ. මෙතන මේ වගේ රවුමක් වගේ icon එකක් තියෙනවා නම් ඔයාට Gmail account එකක් Gmail address එකක් දැනටමත් තියෙනවා. ඒ කියන්නේ ඔයාට මේ icon එක click කරාට පස්සේ ඔයාගේ Gmail address එක බලා ගන්න පුළුවන්. දැන් මගේ Gmail address එක manush.ms2004@gmail.com. එතකොට ඔයාට ලයිචස් account එක හදන්න මෙතන තියෙන Gmail address එක පාවිච්චි කරන්න පුළුවන්. හරි අපි දැන් බලමු කොහොමද Gmail address එකක් එහෙම නැත්නම් Gmail ගිණුමක් හදාගන්නේ කියලා. පළවෙනි step එක Google Chrome හා වෙනත් web browser එකක් open කරන්න. ඔයාලා ඉන්ටර්නෙට් යන ඕනම app එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මම Google Chrome මෙතනදී පාවිච්චි කරනවා. හරි Google Chrome open කරගෙන ඊළඟ step එක search bar එකේ Gmail ලෙස type කර enter කරන්න. ඒ කියන්නේ මෙතන තියෙන search bar එකේ Gmail කියලා search කරන්න. හරි ඊට පස්සේ ඊළඟ step එක තිරයේ දිස්සන mail.google.com මත click කරන්න. හරි. මෙතන ඔයා Gmail කියලා type කරලා search කරාට පස්සේ Gmail කියලා search කරාට පස්සේ website ගොඩක් එනවා. මෙතනදී ඔයාලා click කරන්න ඕනේ මේ mail.google.com කියන මේ පළවෙනි website එක. හරි ඊට පස්සේ step 4 එකේදී ඉන්පසුව create account මත click කිරීමෙන් තෝරා ගැනීම තුනක් පෙන්වන අතර for my personal use මත click කරන්න. හරි. අපි බලමු කරලා. මෙතනදී අර කලින් වගේ page එකක් නෙමෙයි පෙන්වන්නේ මේ. දැන් මෙතන තියෙන වගේ page එකක් නෙමෙයි පෙන්වන්නේ. මේ වගේ page එකක් ඔයාලගේ පෙන්වන්නත් පුළුවන්. කොහොම හරි කරන්න ඕනේ create account කියන එක click කරන එක. හරි. දැන් මෙතන තියෙනවා create an account කියලා මෙතනක් තියෙනවා. කැමති එකක් තෝරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා for my personal use. දැන් මෙතනදී තියෙන page එක සෑහෙන්න වෙනස්. මේක ප්‍රශ්නයක් කරගන්න එපා. create account කියන එක click කරාට පස්සේ ඊළඟට තෝරන්න ඕනේ මේ for my personal use කියන එක. හරි. for my personal use. හරි. ඊට පස්සේ ඊළඟ step එක. මෙතනදී first name last name type කරලා next මත click කරන්න. ඒ කියන්නේ ඔයාගේ නමේ first name එක මෙතන type කරන්න ඕනේ. last name එක මෙතන type කරන්න ඕනේ. හරි. දැන් දිනෙත් තීක්ෂණ කියන නම ගත්තොත් first name එක දිනෙත් අපි ඒක first name කියන තැන type කරමු. last name එක තීක්ෂණ. හරි ඊට පස්සේ මේ next කියන එක click කරන්න. හරි ඊළඟ step එකේදී මෙහිදී ඔබගේ උපන්දිනය type කරමින් පසු gender මත click කර ස්ත්‍රී පුරුෂ භාවය පිරිමි නම් male ගැහැණු නම් female තෝරලාදී next මත click කරන්න. හරි ඒ කියන්නේ මෙතනදී වගේ birthday එක type කරන්න ඕනේ. ඒතර birth year එක මෙතන උපන් අවුරුද්ද මෙතන අපි my birthday එක දාන්න. day එක ඒ කියන්නේ උපන් දිනය මෙතන දාන්න ඕනේ. ඊළඟට මාසය මෙතන. හරි. ඊට පස්සේ මේ gender කියන එක click කරාට පස්සේ ඔයාගේ ස්ත්‍රී පුරුෂ භාවය male ද female ද කියලා type කරන්න ඕනේ. select කරන්න ඕනේ. ඔය ගැහණු නම් female අපිරිමි නම් male. හරි. හරි ඒ ටික එහෙම select කරලා next කියන එක click කරන්න ඕනේ. හරි ඊට පස්සේ ඊළඟ step එක. හරි මේ step එකේදී අපි බලමු මෙතනදී ලබා දෙන නම ඔබගේ Gmail ගිණුම ලෙස භාවිතා වේ. තිරයේ පෙන්වන නම් වලින් ඔබ කැමති නමක් වේ නම් ඒ මත ක්ලික් කර next කරන්න.
නැතිනම් create your own Gmail address මත ක්ලික් කර ඔබට අවශ්‍ය නම ටයිප් කර next කරන්න. ඒ කියන්නේ දැන් මෙහෙමයි අපි මෙතනදී දෙන නම තමයි ඉස්සරහට දිගටම අපි Gmail එක විදිහට පාවිච්චි වෙන්නේ. එතකොට Google එකෙන්ම අපිට නම් දෙකක් දීලා තියෙනවා. මේ dtheekshana746@gmail.com තව නමක් දීලා තියෙනවා. අපිට මේ නම් දෙකෙන් එකකට කැමති නම් ඒක එමත ක්ලික් කරලා next කියන එක දෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි සිලෙක්ට් කරන Gmail එක තමයි අපේ ඉස්සරහට Gmail එක address එක විදිහට පාවිච්චි වෙන්නේ. හැබැයි මෙතන තියෙන නම් දෙකෙන් අපි කැමති නැත්තම් අපිට ඒ නම අමතක වෙනවා වගේ නම් අපිටම Gmail එකට නමක් දෙන්න පුළුවන්. ඒකට කරන්න ඕනේ මෙතන තියෙන create your own Gmail address කියන එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන හිස් තැනක් එනවා. මෙතන අපිට ඕනි නම ටයිප් කරන්න පුළුවන්. හරි. අපි නමක් දාමු. ඊට පස්සේ next කියන එක ක්ලික් කරාම දැන් මෙතන පොඩි අවුලක් තියෙනවා. මෙතන error එකක් පෙන්නනවා. මෙතන කියනවා that username is taken try another. ඒ කියන්නේ මේ දින තීක්ෂණ කියලානේ මම දැම්මේ. මේ නමින් කලින් account එකක් කවුරු හරි හදලා තියෙනවා. එතකොට අපිට ඒ නමින්ම ආයෙ හදන්න බෑ. එතකොට අපිට කරන්න පුළුවන් ඕනි නම් අගට ඉලක්කමක් වගේ දාන්න පුළුවන්. අපි දාලා බලමු. වර මතක තියෙන එකක් දාන්න මොකද ඉස්සරහට Gmail එක විතර නිතර පාවිච්චි වෙන මෙන්න මේක. හරි. මෙතන ටයිප් කරන එක. කලින් කිව්වා වගේ මේ උඩ තියෙන දෙකෙන් එකක් ඕනනම් තෝරගන්නත් පුළුවන්. එහෙම කැමති නැත්නම් මේ create your own Gmail address කියන එක ක්ලික් කරලා එතනදී අපිට අවශ්‍ය නමක් දාන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ next කියන එක දෙන්න. හරි. දැන් ඊළඟ step එක. step 8. password එකක් type කරන්න. හරි. character 8කට වැඩි වෙන්න ඕනි අක්ෂර සංකේත මිශ්‍ර එකක් වෙන්නත් ඕනි. ඒ වගේම තව කියලා තියෙනවා හිස්තැන් දෙකේම එකම password එක type කරන්න. ඊට පස්සේ අවසානයේට next කියන එක ක්ලික් කරන්න කියලා කියනවා. හරි. අපි බලමු. මෙතන password කියන එකේ character 8ක්. ඒ කියන්නේ මුලින්ම password type කරන කලින් මෙතන show password කියන එක ක්ලික් කරලා ඉන්න ඕනේ. හරි. එතකොට අපිට password එක type කරද්දිම පේනවා. ඒ කියන්නේ අපි නිකමට හිතමු මේ show password කියන එක දාන්න නැතුව password එක type කරා කියලා. එතකොට මේ තිත් විදිහට පෙන්නන්න අපිට වැරද්දක් වුණොත් හොයාගන්න බෑ. ඒ හින්දා මේ show password කියන එක ක්ලික් කරලා ඉවරලා password එක type කරන්න. හරි. එතකොට අපි type කරන එක පේනවා. හරි. දැන් අපි හිතමු මෙතනදී character 8කට වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ මම type කරා කියලා හිතමු DI කියලා. මෙතන character 2යි. දැන් character 3යි. ඒ වගේ character 8කට වැඩි වෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි අපි ඉලක්කම් අක්ෂර සංකේත මිශ්‍ර වෙච්ච එකක් වෙන්න ඕනේ. එතකොට තමයි අපිට next කරන්න පුළුවන් වෙන්නේ. password එක හරියට හදාගන්න පුළුවන් වෙන්නේ. මේ වගේ සංකේතයක් එක්ක ඒ වගේම තමයි අපි උඩ type කරන password එකම මෙන්න මේ යට හිස් තැනක type කරන්න ඕනේ. හරි. ඊට පස්සේ next කියන එක ක්ලික් කරන්න. හරි. අපේ ඊළඟ step එක step 9 එක භාවිතා වන phone number එකක් type කරලා next කරන්න. හරි. අපි බලමු. මෙතන වගේ පාවිච්චි වෙන phone number එකක් type කරලා මෙන්න මේ next කියන එක දෙන්න. මතක තියාගන්න ඕනේ දෙයක් තමයි මෙතන අපි දැන් නම් එක type කරලා next කරාට පස්සේ මේ අදාළ නම් එක දැන් ඒ sim එකට කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එකත් අපිට ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය normal message එකක් විදියට කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක type කරන්නත් ඕනේ. ඒ නිසා මෙතන ඔයාලගේ දැනට තියෙන sim card එකක නම් එකක්ම දෙන්න. හරි. next කරාම හරි. දැන් මට ආව කෝඩ් එක මම මෙන්න මේ විදියට type කරගන්නවා. හරි. ඊට පස්සේ මෙන්න මේ next කියන එක ක්ලික් කරන්න ඕනේ. හරි. ඊළඟ ස්ටෙප් එක skip මත ක්ලික් කරන්න. බොහෝ අවස්ථාවල මෙම පියවර දක්නට නොලැබෙන අතර එය ගැටලුවක් නෙවෙයි. හරි. මෙන්න මේ වගේ message එකක් આવොත් recovery email කියලා එකක් આવොත් ඔයාලට skip කරන්න පුළුවන්. ඒක ලේසියි. හරි. ඔයාලා දැන් කලින් phone number එක get කරානේ. මෙතන skip කියන එක ක්ලික් කරන්න. හරි. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එක next කියන එක ක්ලික් කරන්න. ඔයා account එක හදලා ඉවරයි. මෙන්න මෙතන තියෙන next button එක ක්ලික් කරන්න ඕනේ. හරි. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එක I agree button එක ක්ලික් කරන්න. I agree button එක පෙනෙන්නේ නැත්නම් පහළට scroll කරන්න. ඒ කියන්නේ දැන් මෙතනදී I agree කියලා බටන් එකක් පෙන්නේ නැහැනේ. ඒකට කරන්න ඕනේ මෙන්න මේ අයිනේ තියෙන ඉරක් වගේ එකක්.
මේක ක්ලික් කරගෙන අපිට පහළට යන්න පුළුවන්. මේ පේජ් එකේ පහළට ගියාම අන්තිමට තියෙනවා I agree කියලා බටන් එක. ඊට පස්සේ මෙන්න මේ බටන් එක ක්ලික් කරනවා. හරි දැන් ඔයාගේ Gmail address එක සම්පූර්ණයෙන්ම හදලා ඉවරයි.